කාලේ වණක්කම් සුබෝදෑසනක් වේවා. අද අපි දෙමළ භාෂෙන් ඉගෙන ගන්නේ. අපි මේ ඉන්නේ තේවත්තක දර්ශනයක්. ඔයාලට පේන ලස්සන තේවත්තක අපි ඉන්නේ. අපි බලමු තේවත්තේදී භාවිතා කරන වචන කීපයක්. බලන්න අපි තේ දැල්ලට කියනවා. මෙන්න මේ තේ දැල්ලට අපි කියනවා තේලෙක් කොළුන්දු. ඉතින් තේ දැල්ල තේලෙක් කොළුන්දු. තේලෙ ඉදුවරු තේලෙත් තෝට්ටම්. තේලෙත් තෝට්ටම්. තේවත්ත. අපි වචන දෙකක් ඉගෙන ගත්තා දැන්. තේලේ කොළුන්දු, තේ දැල්ල, තේලෙත් තෝට්ටම්, තේවත්ත. ඒ වගේම අපි තේවත්තක් එක්ක කතා කරනකොට තවත් වචනයක් ඉගෙන ගන්න පුළුවන්. කොළුන්දු පරික්කුම් පෙන්. තේදලු නෙලන කාන්තාව. කොළුන්දු පරික්කුම් පෙන්. තේදලු නෙලන කාන්තාව. ඒ වගේම තේ කර්මාන්ත ශාලාවක් අපිට තාමත් අවශ්‍ය වෙනවා. තේ වත්තක් එක්ක කතා කරනකොට අපි තේ කර්මාන්ත ශාලාවට කියනවා තේලිත් තොලිත් ශාලී. තේලිත් තොලිත් ශාලී කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට බලන්න අපි මේ තේවත්ත ගැන තමයි අද අපි ඔයාලට මේ පාඩම කියලා දෙන්නේ. එතකොට අපි වචන කීපයක් ඉගෙන ගත්තා. පළවෙනි වචන තමයි තේලෙක් කොළුන්දු. තේ දැල්ල. තේලෙක් කොළුන්දු. තේ දැල්ල. කොළුන්දු පරික්කුම් පෙන්. තේ දලු නෙලන කාන්තාව. තේලෙත් තොලිත් ශාලේ. තේ කර්මාන්ත ශාලාව. තේ කර්මාන්ත ශාලාව. right එහෙනම් දරුවනේ අපි තවත් පාඩමකින් ලබන සතියේ හමුමු. පොයිට් වාරන්